මම ඇස් දෙක තද කරලා වහගත්තා. මට ඕන උනේ මේ හැමදේම ඉවර වෙලා යනකල් ඉන්න. ඒත් එක්කම මගේ කකුල ගාවෙන් පොඩි කෙඳිරිලි සද්දයක් ඇහුණා. මම ගැස්සිලා ඇස් ඇරලා බැලුවා. ඒ හිටියේ කකුලත් තුවාල වෙලා හරියට ඇවිද ගන්නවත් බැරි ඇස් වලින් කඳුළු ගලන පොඩි බලු පැටියෙක්. එයා මන් දිහා බැලුවේ මේ ලෝකේ යාට ඉන්න එකම කෙනා මම වගේ. හරියට මට උදව් කරන්න කියලා අහනවා වගේ. මාවත් මිනිස්සු කොන් කළා. මටත් විහිළු කළා. මම වගේම අසරණ වෙච්ච තවත් කෙනෙක් මගේ ඉස්සරහා ඉන්නවා. මං ඉක්මනටම රේල් පාරෙන් අයින් වෙලා ඒ බලු පැටියව වඩා ගත්තා. කෝච්චිය වේගයෙන් මාව පහු කරගෙන ගියා. ඒත් මට ඒක දැනුනේවත් නෑ. මම ඒ බලු පැටියව තුරුල් කරගෙන මගේ ගෙදරට එක්කගෙන ගියා. ඒත් ගෙදරින් මට ලැබුණේ මම බලාපොරොත්තු වුණ දේ නෙවෙයි. ඔබට කන්න දෙන්නත් බරක් වෙලා තියෙන මේ වෙලාවේ තව බල්ලෙකුත් උස්සගෙන ඇවිල්ලාද? ඕකව එළියට දානවා. අම්මා කෑ ගැහුවා. Taman වගේම අසරණ වෙච්ච මේ බලු පැටියව මෙහෙරි අතාරීවිද? ගෙදරින් එන පීඩනයට ඇය ආයෙමත් කඩාගෙන වැටෙයිද? ඊළඟ කොටසෙන් බලමු.